මේවා රෙකෝඩ් කරක තියාගන්නම ඕන. හරි වටිනා කතාවක්. ආන එකත් කියන එක නත් අයියෝ. යා හිතා ගන්නවත් බෑ. එච්චරට බුද්ධියෙන් තියාගන්න බැරි තත්ත්වයක ඉන්නේ. ප්‍රශ්නේ අහුවා මේ කියපු ගම් තරු පෙරුණ හමුදුරන්ටත් බලමු. ඒක මේ අපේ මට මම කියන්නේ දැනගන්න. බ්‍රහ්මතල 20යි. එතන කොටස් දෙකකට බෙදෙනවා. රූපාවචර බ්‍රහ්මතල 16යි අරූපාවචර බ්‍රහ්මතල 4යි. එතන 20යි. සතරපයි 24යි. දිව්‍යතල පෙන්වනවා මේ ධාමයේ ත්‍රිපිටකය තුල දිව්‍ය ලෝක නැත්නම් දිව්‍ය තල පෙන්වනවා 6ක්. එතන 24යි 6යි 30යි. 30ක් තලෙන් අනිත් ඉතිරි තලය තමයි මනුෂ්‍ය ලෝකය. ඒකට ඒ දිව්‍ය තලවල මේ දෙවිවරු ඉන්නවා දිව්‍යාංගනාවන් ඉන්නවා කියලා පහලා තියෙනවා. දෙවිවරු දිව්‍ය රාජවරු දිව්‍යාංගනාවියන් ඉන්න බව පැහැදිලිවම අභිධර්ම පිටකය තුල පෙන්වනවා. අපේ මත මූලාශ්‍ර තිබෙනවා. ඒකට සමහරවිට දැන් අපි මනුෂ්‍ය ලෝකයේ වගේ දැන් අපි දිව්‍ය ලෝකෙ ඉඳලාම අපිට පුළුවන් දේ දිව්‍යාංගනාවත් එක්ක ලිංගිකත්වයෙන් බැඳෙන්න. මනුෂ්‍යයෙකුට කියන්නේ දිව්‍ය මිනිස්සු මැරලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනාම දැන් අපේ මහත්ය දැන් මේ ඔබතුමාට ඕනේ මැරිලා ගිහිල්ලා දිව්‍ය මුන්ට තියෙන්නේ මාර ගානක් තමයිනේ. එතනත් අහනවා ප්‍රශ්නේ. දිව්‍යාංගනාත් එක්ක ලිංගික එකතු වෙන්න පුළුවන්ද කියලා තමයි ප්‍රශ්නේ. ඉතින් හරිනේ ඉතින්. Google එකේ සර්ච් කරොත් එම මේ සෙක්ස් සඳහා මේ සර්ච් කරන රටවල් වලින් අපි තමයි ඉදිරියෙන් කියලා එනවනේ. මේ පේනවනේ ඉන්ටර්විව් කරනකොට ආගමික නායකයෙක් ඉස්සරහම අහන ප්‍රශ්නත් කියලා වැඩක් නැහැ. ප්‍රශ්න අහන්න ඕන තමයි ඉතින්. අහනවයි කියලා මෙහෙමත් අයියෝ අයියෝ. අංගනාවක් එක දිව්‍යාංගනාවක් අයිති කරගන්න. එහෙම අපි අහලා තියෙනවා පින්කරන දෙවියන් හම්බෙනවාට 500ක් 500ක් වගේ දෙපැත්තෙන් තියාගෙන. ඒක අපිට ප්‍රශ්න කියලා අහන්න. දිව්‍ය ලෝක තවල ඉන්න දෙවිවරුන්ට දිව්‍යාංගනාවත් එක්ක මිනිස්සු වගේ එකතු වෙන්න පුළුවන් ලිංගික ජීවිතයක් තියෙනවා. දිව්‍ය රාජවරුන්ටයි දිව්‍ය අප්සරාවියන්ටයි ලිංගික ජීවිතයක් තියෙනවා අපේ මහත්තයා. මූලාශ්‍ර කියලා අපි කතා කරමු අභිධර්ම පිටකය කතාවත්තු අටකතා මම මූලාශ්‍ර මේ ත්‍රිපිටකය පරිශීලනය කරලා මේ ලියාගෙන අවිලා තියෙන්නේ. අභිධර්ම පිටකය කතාවත්තු අටකතාව සහ විනය පිටකය. මූලාශ්‍ර සාරත්ත දීපනී ටීකාව. අපේ මහත්තයා එතන කියනවා දිව්‍ය තලයෙන් තලයට ඒ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක වෙනස් වෙනවා. ලිංගිකත්වය ඒ කියන්නේ ලිංගික තෘප්තිය ලබන රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ මොනවා වුණත් ඒගොල්ලන්ගේ සූක්ෂම ශරීරය තිබෙන්නේ ස්මූත්ලි ෆිසිකලි කියන්න බෑ. ආලෝකයක් වගේ ස්මූත්ලි බොඩි කන්ඩිෂන් එකක් තියෙන. ඉතින් දිව්‍ය තලයෙන් තලයට ලිංගිකත්වය සහ ඒ හරහා ලබන තෘප්තිය බොහොම දීර්ඝයි බොහොම බරපතල තෘප්තියක් ලැබෙනවා. ඒක සූක්ෂමයි. දිව්‍ය තල හයේම ලිංගික සේවනයක් සිද්ධ වෙනවා. ඒක පොඩි විස්තරයක් කරත් කෙටි. ඒ දිව්‍ය තල හයේ මොනවද එන්නේ කියලා. මේ දිව්‍ය රාජවරු සහ දිව්‍යාංගනාවියෝ ලිංගිකව හැසිරෙන ආකාරය. අපේ මහත්තයා මේ දහමේ තිබෙන දේවල් හරි මූලාශ්‍රම නැවත කියන අභිධර්ම පිටකය කතා වත්තු අටකතා. උගා මාරුවෙන් මේ හැමදෙරෝ මේක පැහැදිලි කරන්නේ. හැමතිස්සෙම පැහැදිලි කරමු කියන කොහෙද තියෙන්නේ කියලා. නැත්තම් ඉවරයිනේ. බලන්නකෝ. ලස්සන කතාවක්. මූත් අරින්නේ නැහැ. මූට ඕන දැන් ලිංගික හරි. කොහොමද ඒක කරන්නේ? කොයි වගේද කියලා ඒකත් දැනගන්න ඕනේ. මාර හොරක්. විනය පිටකය සාරත්ත දීපනී ටීකාව ත්‍රිපිටකයෙන් උපුටා ගන්න. දැන් චාතුම් මහා රාජික නැත්නම් චාතුම් මහා රාජික දෙව්ලොව මනුෂ්‍ය වගේම ඒ සියුම් කය ස්පර්ශ කර තමයි ලිංගික හැසිරෙන්නේ. දාන තිබෙන දේවල්. දාන තිබෙන්නේ. ඒතකොට මනුෂ්‍ය වගේම කායිකව ස්පර්ශ වෙනවා ලිංගික සංයෝගයක් සිද්ධ වෙනවා. ඊළඟට දෙක තවතිසාව. තවතිසා දෙවලව මනුෂ්‍ය වගේම ඒ කායිකව ස්පර්ශ වෙනවා. එතනත් ලිංගික සංයෝගයක් සිද්ධ වෙනවා. දත්ත වගේම. පළමුව කිව්ව දිව්‍ය ලෝකයේ වගේම. චාතුම් මහ රාජ්‍ය වගේම. තුන යාමයේ කියන දෙවලව එකිනෙකා වැළඳ ගන්නවා. ඒ කියන්නේ ආලිංගනෙන් ප්‍රේමෙන් ඒ කියන්නේ රාගයෙන් මත් වෙලා එකිනෙකා ආලංගනෙන් කියන්නේ ලලිත සලිත පෙන ප්‍රේමෙන් වෙලනවා වෙලිලා ආලිංගනෙන් ඒගොල්ලෝ ලොකු තෘප්තියක් ලබනවා. මේ මනුස්ස ලෝකේ වගේ නෙමෙයි අපේ මහත්තයා මොකද ඕජාව වැగిරෙන්නේ නැහැ. අපිරිසිදු වෙන්නේ නැහැ. ඒ වගේම තරහ එනවා අඩුයි. ඒ තෘප්තිය බොහොම දීර්ඝකාලීනයි. දැන් මනුස්සයන්ට ලිංගික තෘප්තිය දීර්ඝ කාලයක් ලබන්න ඕන වුණාට ලබන්න බැහැනේ. සබදාන දීලා තියෙන සීමිත ලිමිටඩ් ටයිම් ඩියුරේෂන් එකක්. දැන් මෙතන කියනවා චාතුම් මහ රාජිකේ තවතිසාව යාමය තුසිතය නිර්මාණ රතිය පරිනිම්මිත වසවත්ති වගේ මේ දිව්‍ය තලවල බොහොම දීර්ඝ කාලයක් ඒගොල්ලෝ ලිංගික තෘප්තියක් ලබනවා. අසීමාන්තික ලිංගික තෘප්තියක් ලබනවා. අපි කතා කරන්නේ යාමය ගැන. එතනත් එකිනෙකා ආලිංගනෙන් මේ ඔක්කොම අහන් ඉන්නකොට හිතෙනවා බුද්ධාගම මොකද්ද බං? මොනවද මේ කියන්නේ? එක පැත්තකින් දෙවිවරු නැහැ කියනවා. එක පැත්තකින් දෙවිවරු ඉන්නවයි කියනවා. දැන් දෙවිවරු මේ බඳිනවයි කියනවා. මේ වගේ සෙක්ෂුවල් මේකක් තියෙනවයි කියනවා. අනේ මන්දව. මේකම තව හැමදෙරෝ කියවොත් එයා කියයි මේ ඔක්කොම හිතලු කියලා. අයියෝ අයියෝ. ඔයාලට තේරුණා නම් ඉතින් හරි ඉතින්. ආලෙන් ප්‍රේමෙන් රාගී හැඟීමෙන් රාගිකව බඳිනවා. බැඳිලා ඒගොල්ලෝ එතන අපේ මහත්තයා මේ ඒ ආලිංගනෙන් තෘප්තියක් ලබනවා ස්පර්ශයක් තිබෙනවා. හතරවැන්න තුසිතේ එකිනෙකාගේ අත්පලවා ගැනීම අත්පලවා ගැනීම බෑට බෙල මොසිත ගැනීමක් ගැන කියනවා දහමේ. තුසිතේ එතන ඒක කියන්නේ පානිග්ග දහණයෙන් කියලා කියන්නේ පානිග්ග පානිග්ගහණය
විතර තමයි පානික් දාන්නේ කියලා අපේ මත කෙනෙක්ගේ අත්ල්ලාගෙන එකිනෙකා දැස බලාගෙන තෘප්තියක් ලබනවා. මොකද කිසියම් අවයව සමීප වීමක් සංයෝග වීමක් එතන පෙන්වන්නේ නැහැ. පස්වෙනි දෙවොලව නිර්මාණ රතිය මම මේ ත්‍රිපිටක මූලාශ්‍ර සටහන් කරගෙන ඇවිල්ලා මේ පැහැදිලි කරන්නේ. මොකද අපිට මම මතකේ තබාන ඉඳලා මේ මගපල ඥාන ලබන්න නෙමෙයි අපේ මහත්ය මේ දේවල් පැහැදිලි කියන්නේ. නිර්මාණ රතිය පස්වෙන්න ඒ දෙවොලක්නේ සදෙවොල එක දිව්‍ය තලයක්. එකිනෙකා දැස බලා සිනාසෙනවා. දැන් මේ වීඩියෝ බලන කෙනෙකුට hina යන්න පුළුවන්. එකිනෙකා දැස අනිවාර්යෙන් hina යනවා කියන ආයි කතා දෙකක් නැහැ ඉතින්. මේ බඩ පැරෙන hina එක පැත්තකින්. ආගම මේ නිර්මාණ රතිය දිව්‍ය අප්සරාවියෝ මෙන්න දිව්‍ය රාජවරු සිනාසෙනවා. එතනදී ඒගොල්ලෝ ලිංගික තෘප්තියටපත් වෙනවා. hina යනවා දින ගණන් සති ගණන් මාස ගණන් යනවා. ඒක සුළුපට hinaවක් නෙමෙයි නිකන් විශ්වක් වගේ නෙමෙයි. මොකද ඊට සාපේක්ෂව බලන්න බෑනේ අපේ මහත්තයා. ඒක ත්‍රිමාන ලෝක. ඒක නම් ඇත්ත. 30ක් නම් හැමදාම මේක කරන්න ටික වෙලා ටික වෙලා වගේ උගේ hina අඩු වෙනවනේ. මේකේ වෙන මාස ගණන් යනවනේ. කියලා වැඩක් නැහැ. ඉස්සන්කොට වෙන්නේ උන් මාස ගණන් යන්නේ නැහැ. උන් ටිකක් hina වෙලා නිකන් ඉන්නවා. දැන් මේකේ මනේ මාස ගණන් hina වෙනවා. ආයි කතා දෙකක් නැහැ. ජීව බලන්න බෑ එතන. ඒක වෙනම ලෝකයක්. ඒ ලෝකවලට යන්න ආලෝක වර්ෂ 100,000 ගණන් යනවා. යාන නිර්මාණය කරලා යවන්නත් බෑනේ. තේරුම් ගන්නකො. ආලෝකයේ තප්පරයට ගමන් කරන්නේ කිලෝමීටර් 2,00,000 කොච්චර ආලෝකය ගමන් කරන වේගය. ඉතින් එහෙම ගන්නකොට මේක බොහොම දුර පිහිටි දිව්‍ය තලයි. ඉතින් මේවා මේ ෆිසිකලි බොඩි නෙමෙයි මෙතන මේ ස්පර්ශ වෙන්නේ. හොඳේ. අපි කතා කරනකොට නිර්මාණ රතිය. නිර්මාණ රතිය කෙනෙක් අස්ස බලා සිනාසීම. හසිත වෙන කියලා කියනවා. හසිත. හසිත කියන්නේ මොකද? සිනාව. හසිතෙන්. ඒ සිනාවෙන් ඒගොල්ලෝ තෘප්තියක් ලබනවා. මේ කියන්නේ ඒගොල්ලෝ ලිංගික තෘප්තියක් ලබනවා. අය වෙන්නේ පරිනිම්මිත වසවත්ති දෙවලව. පරිනිම්මිත වසවත්ති දෙවලව එකිනෙකා දැස බලනවා. උල්ලෝකනේ ලෙස එකිනෙකා දැස බලනවා. අවයව බලනවා. අවයව දැස බලනවා. අතපය මුණ කම්මුල් ගෙල ලැම ඒ දේවල් දැස බලමින් තෘප්තියක් ලබනවා. දැන් අපිට ගෙල ලැම වටර මම හිතන විදිහට මේක නිකන් අයිස් ගහපු කේස් එකක් වගේ පේන්නේ මට නම් හිතෙන්නේ. ඈ? නැත්නම් ගංජාකාරයෙක් දෙන්නෙක් වගේ තමයි පේන්නේ. නිකන් ඔය බලන් ඉන්න එක කෙනාගේ ඈ බලන්න කියන්න බලන්න. යුරු කියලා නොබෙන්නාට ඒ ඇයිද පේනවා. ස්මූති බඩියක් තිබ්බට ආලෝක ධාරාවන් වගේ තිබ්බට ඒගොල්ලන්ට එතන කලක් තිබෙනවා. ඉතින් මට ඔය විදිහට තමයි එතන ඒ දිව්‍ය තල ආයේ ඒ දිව්‍ය රාජවරු දිව්‍යංගනාවියෝ ලිංගික තෘප්තිය ලබන ආකාරය අභිධර්ම පිටකේ කතාවත්තු අට කතාව සහ විනය පිටකේ සාරත් අර මේක අහගෙන ඒකට මට නිකන් මතක් වුණා මේ මොකද්ද බං මේ කියන්නේ මිත්‍යාවක් නෙවෙයිද මේක අනිත් ආගමේ මිත්‍යාවට මිත්‍යා දෘෂ්ටිය කියලා කියේ මේක මාරම එකක් නේ ඈ මොනවද කියන්නේ මේ ඉපනීටි කාලවල පෙන්නන්නේ ඒතර සඳ කාන්තාවනේ ඉන්නවනේ දෙවගණන්ට මාසික රෙලෙසස් චක්‍ර එහෙම තියෙනවා කිසිසේත්ම නෑ ඒකේ මාසික ඔසප්පින්ද කිසිසේත්ම නෑ ශුක්‍ර මෝචනයක් නෑ මෙන්සස් වීම නෑ මාසික ඔසප් චක්‍රය කාන්තාවගේ එහෙම දිව්‍යාංගනාවන්ට ඔසප්පීමක් නෑ කෙල සෙම සතු ඩිම්බ සුක්‍රාණු වමනය ඔසප්පීම නෑ ඒ කියන්නේ ඊටාම පියකරුයි ඊටාම විචිත්‍රවත් ඊටාම දාර්ශනිකයි නේ දර්ශනීයයි ප්‍රදර්ශනයි කියන්නේ වයසට යන්නේ වයසට යමක් වෙන්නේ නෑ ඊළඟදී මේගොල්ලෝ මේ ලිංගික තෘප්තියක් ලැබුවායි කියලා දරු ගමක් පිළිසිඳ ගන්න බෑ. ඒක නම් ඇත්ත. ඒක වයසට යන්නෙත් නැහැ, කැම කන්නෙත් නැහැ. එකම විදියට ඉන්නේ කතාවත් ඉතින් මේ සමහර දේවල් කියනකොට ඉතින් අපිටත් කියනවනේ මේ අපේ ආගම්වල නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආගමේ තියෙන ප්‍රශ්න දැන් අපි කියනකොට මේ මිත්‍යා දෘෂ්ටි කියන කට්ටිය දැන් මේව කියනකොට මේ ඔහේ කට අරගෙන අහගෙන ඉන්නවා පිළිගන්නවා වගේ තමයි මට නම් පේන්නේ. මාරයිනේ මේක. මොකද මේ ඒක සෙක්ෂුවල් එකක් ඒ ගැන කතා කරන හින්දාවත් දන්නේ නැහැ නේ. හරි බලමු. දරුවකට පිළිසිඳ ගන්න නෑ අපේ මාත්‍යා. ඒ තමයි දරුවෝ මේ කියන්නේ මනස රසුත වෙන්නේ නෑ. ඔකපාතිකව නැවෙනවා. දිව්‍යාංගනාවියෝ වාඩි වෙලා ඉන්නකොට බොබිට ඔඩොක්කුව නැවෙනවා. ඒකට ළඟ ආසන්න නැවෙනවා. ඔකපාතිකව පහළ වෙනවා. එහෙම නැත්නම් මේ දරුවෝ ප්‍රසූත කරන්නේ නෑ අම්මලා. ගැබ්බන්නේ නෑ. දුකක් නෑ, වේදනාවක් නෑ. සතුට පමණයි තිබෙන්නේ. කියන්නේ දෙවියන්ට අවයවකින් මනසයව දෙතිස් කොටස් නෑ. කේසාලෝම වගේ කියන්නේ. කේසාලෝම නකදන්ත ඒ කියන්නේ ඒ දෙතිස් කුණප නෑ. දෙතිස් කුණප නෑ. මවා ගන්න. මොකද මේ කතා කරන ස්වාමීන් වහන්සේට ඔබට මෙලව දිව්‍යාංගනාවිය හෝ දිව්‍ය අප්සරාවිය දැකලා අත්දැකීම් නෑ. ධර්මයේ තියෙන දේ ධර්මානුකූලවයි මේ පැහැදිලි කරන්නේ. සමස්තයක් වශයෙන් ගත්තාම දිව්‍යතල හය මනුෂ්‍ය ලෝකේ වගේම කාම සේවනයක් සිද්ධ වෙනවා. ඒක කාම භූමි. ඒ කියන්නේ දෙවිවරු දිව්‍යාංගනාවියෝ මනුෂ්‍ය පුරුණිය ස්ත්‍රිය වගේම ලිංගික එකතු වෙනවා. ඒක තියෙන රටාවන් තමයි ඒක තියෙන ස්වභාවය තමයි අර පැහැදිලි කරලා දෙන්නේ. කායික ස්පර්ශයක් තිබෙනවා. ඒකයි අපිට ලකුණාට ඒ ඒකයි පේනවා. ඔව් කායික වෙනද ගැනීම සහ සංසර්ගයේ යෙදීම මෙන්න ලිංගික තෘප්තිය පැහැදිලිවම එය ලබන බව මේ ධර්මයේ පෙන්වන්න කරනවා. මේ ප්‍රශ්න මේ මිනිහට අපිට දැන් අහගෙන අපිට එනවනේ. එහෙනම් මේක අපිට බලා ගන්නත් බෑ, දැක ගන්නත් බෑ. හරිද? එහෙම තියෙනකොට මේ කොම් බලාගෙන හිටපු වගේ කෙනෙක් ලියනවනේ. එයා කවුද දන්නේ නැහනේ. එයා මේ 아무ත කෙනෙක් වෙන්න ඕනේ. මේ ඔක්කොම බලන් ඉඳලා කියනවනේද?
මෙහෙම කෙනෙක් කියලා. නමුත් දැන් බෝවන්සේ කියනවා දැන් අපිට දකින්න බෑ, අපිට පේන්නේ නැහැ. මාරමිය එකක් නේ එන. කාසම් දේවතානම් සුක්කරි සත්ති නාම නප්පි. එතන කියනවා දෙවිවරුන්ගේ සුක්ක ධාතු පිටවීමක් සිද්ධ නොවේ. පැහැදිලිද? ධර්මයේ කියනවා දෙවිවරුන්ගේ සුක්ක ධාතු පිට වෙන්නේ නැහැ. කොහොමද කියන්නේ? කාසම් දේවතානම් සුක්කරි සත්ති නාම නප්පි. ක්‍රියාව මනුෂ්‍යයන්ට සමාන වුවත් ඒ වගේම ඔවුන්ගේ ශරීර සූක්ෂම ආලෝකමය වෙනි. ඡායා මාත්‍ර වෙනි. බබලන සුළු සුවඳවත්. ඒ වගේම බොහොම වර්ණවත්. අලංකාර අවයව තිබෙනවා. නමුත් අර මනුෂ්‍ය ශරීරයක් වගේ ලිංගික එකතු වීමේදී දාඩිය දාන්නේ. ඒ වගේම හෘද ස්පන්දන වේගය වැඩි වෙන්නේ හෝ කිසියම් මෝචනය වෙන ද්‍රව්‍යයක් නැහැ. අපවිත්‍ර වීම හෝ සුඛ ධාතු පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් ලබන්නේ අතිශය ඉන්ද්‍රිය වූ මානසික තෘප්තියක්. මේ මනුෂ්‍යයන් අතර ලබන මානසික තෘප්තියක් නේ. මානසික තෘප්තිය ලැබෙන්නේ නැත්නම් අසත් රූපයක් තිබ්බට අස විතරක් තිබ්බට රූපේ නැත්නම් දෘෂ්ටි විඥානයක් නැත්නම් රූපේ දෙන්නේ නැහැ. කනයි ශබ්දයි තිබ්බට සෝත විඥානය නැත්නම් ශබ්දය එන්නේ නැහැ. අර රසවත් ගත්තට දෙලින් පොඩ්ඩක් පල්ලයට දැසගම ඔය රසය කියන එක නැහැනේ. දැන් ලුණු බෝතලේ ලුණු තියෙනවා. සියමල බෝතලේ සියමල ටික තියෙනවා. මේ පැණි බෝතලේ මේ පැණි ටික තියෙනවා. හැබැයි ඒ සියල්ල අරගෙන කම්මලකින් තිබ්බට කලවෝකින් තිබ්බට ඔලුවකින් තිබ්බට නරලින් තිබ්බට රහද වෙන්නේ නැහැ. ඒක දැනෙන්න දිවෙන්න තියන්න ඕන. ඉතින් අමසමියන් නැසෙන් ස්ත්‍රී පුරුෂයන් නැසෙන් ලිංගික අවයව ස්පර්ශ වුණාට ඒ තෘප්තිය ලැබෙන්නේ කොහොමද? මනසට. දැන් LGBT ප්‍රජාවගේ අපේ මහත්ය ලෙස්බියන් කාන්තාවකට පිරිමියෙකුගෙන් ඔය රසය ලැබෙන්නේ නැහැ නේ. පිරිමියාගේ අවයව එක්ක ස්පර්ශයක් ගනුදෙනුවක් කළාට ලෙස්බියන් කාන්තාවකට ලිංගික තෘප්තිය ලැබෙයිද? නෑ. ගේ සෙක්ස් පිරිමියෙකුට කාන්තාවගෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවද? ඒ කාන්තාවයි පිරිමියයි එකතු වුණාට? නෑ. ගේ සෙක්ස් පිරිමියට කාන්තාවක් දුන්නට යාට තෘප්තිය නෑ. එහෙනම් ඒ තෘප්තිය ලිංගික තෘප්තිය තියෙන්නේ කොහෙද? මනසේ. එහෙනම් දීර්ඝ කාලයක් විචිත්‍රවත් මහා